welcome to back my YouTube channel. Only thing අද ඔයාලට කියනවා මගේ නිදහසේ කියන night routine එක කොහොමද වෙන්නේ කියලා. ඒ වගේම අපි අලුතෙන් channel එකක් අඩුවේ දෙමකින් ගෙදරදීම හදන්නේ කොහොමද කියලා මම ඔයාලට tips ටිකක් ගෙනාවා. ඉතින් ඉවර වෙනකම් බලන්න මේ වීඩියෝ එක. ඒ වගේම මගේ නිදහසේ කියන night routine එකක් බලන්න දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් දැන් ගොඩක් හවස් වෙලා නිසා මම මගේ ඇඳුම් ටික වලින් ගෙනව නවා ගන්න. ඉතින් මම මේ වගේ නවා ගන්නවා මගේ ගෙදරට අඳින ඇඳුම් ටික. ඉතින් ඔයාලත් ඔයාලගේ වැඩ තනියම කරගන්න බලන්න මේ වගේ පොඩි පොඩි දේවල් ජීවිතයට එකතු කරගන්න. ඒක ගොඩාක් වටිනවා ඔයාලගේ ඉස්සරහට ජීවත් වෙන්න. ඉතින් මම මේ වගේ නවලා මගේ බාස්කට් එක අතස් කරගන්න ගත්තා. ඉතින් මම මේ බාස්කට් එකේ තියාගෙන ඉන්නේ මම ගෙදරට අඳින ඇඳුම් ටික. නැත්තම් මං ක්ලාස් අඳින නැත්තම් එළියට අඳින හැමදේම මම මගේ අල්මාරියේ තමයි තියාගෙන ඉන්නේ. ඉතින් මේකේ මම වෙනම කලිසම් ටික වෙනම ටී-ෂර්ට් ටික වෙනම টොප්ස් ඒව වෙනම දෙපැත්තට තමයි නවලා තියෙන්නේ. ඔයාලත් මේක කරලා බලන්න. ඔයාලගෙම මේ වගේ බාස්කට් එකක් තියාගෙන මේ වගේ ගෙදරට අඳින ඇඳුම් මේකට විතරක් දාගන්න. එතකොට ඔයාලට දිනදා ජීවිතේ වැඩ ගොඩක් ලේසි වෙයි. අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඔහේ දැන් ගෙදරට අඳින ඇඳුම් කියලා පොඩි කරලා දාන්නේ නැතුව මේ වගේ එක පැත්තක ෂෝට් හරි මොනා හරි එක පැත්තක টොප් වගේ තියාගන්න. මම ඉතින් ලේසි එතකොට එක පැත්තකින් টොප් එකක් ගත්තා එක පැත්තකින් කලිසමක් ගන්න විතරනේ තියෙන්නේ. ඉතින් මම මේ වගේ දෙපැත්තට තමයි නවාගෙන තියාගෙන ඉන්නේ. ඉතින් ඔයාලත් අනිවාර්යෙන්ම මේවා පිළිවෙලට නවලා තියාගන්න. ඔහේ පොඩි කරලා දාගන්නේ නැතුව. ඉතින් මේ තමයි මගේ අල්මාරිය. ඉතින් මේකේ තමයි මම ගමන් අඳිනවා තියන් ඉන්නේ. මම පෙන්නන්නම් ඉතින් මේකේ තුල මොනවද තියන්නේ කියලා. ඉතින් මේ වගේ තමයි මම අල්මාරිය තියන් ඉන්නේ. මම අනිත් පැත්තට පෙන්නන්නම්. ඉතින් මම එක පැත්තක තියාගෙන ඉන්නවා මගේ টොප්ස් අත්තිගේ වේක පැත්තක. එතකොට යට තියෙන අත්කොට ඒ වගේම ඔය එක එක එළියට ගොඩක් ඔය මේ ට්‍රිප්ස් එහෙම අඳින්න පුළුවන් ඒවා. ඒ වගේම මම මගේ හීල්ස් එහෙම පළහින් තියාගෙන ඉන්නවා. මොකද අපි වැඩි දාන්නේ නැහැනේ. ඉතින් මේක තමයි මේ පැත්තේ තියෙන්නේ. ඉතින් අනිත් පැත්ත ගත්තොත් උඩම එකේ තියෙන්නේ මම වැඩි අඳින්න තියෙවා. ඒ වගේම ඔය එක එක දේවල් තව තියෙනවා. දෙවෙනි එකේ ගවුම් අනිත් එකේ කලිසම් තියෙනවා. අන්තිම එකේ ඔය දුර ගමන් යනේවයි මට ඔය එක එක ඕන වෙන පොඩි පොඩි දේවල් මම තියාගෙන ඉන්නවා. මම ඉතින් ඒ වැඩ කරලා ඉවර වෙලා මෙන්න මේ වගේ වොෂ් එකක් දාන්න ලේස්ති වෙනවා. අද මම මේ ටික තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මම වොෂ් එකක් දාගෙන රට මෙන්න මේ වගේ කොණ්ඩේ ගුතා ගන්නවා. ඉතින් මම මේ වගේ ගැට ටික ලියා ගන්නවා. මොකද කොණ්ඩේ ගැට නිතරම ලිහලා තියෙති. ගොඩාක් කොණ්ඩේ ගැට ගහෙන්නේ නැහැ. මම අද ඉතින් හිමාලයේගේ ෆේස් ක්‍රීම් එක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මම ඒක මේ විදිහට ගාගත්තා. ඉතින් මම අද ඊළඟට ෆොරෙවර් එකේ ඇලෝවෙරා ජෙල් එක තමයි පාවිච්චි කරන්නේ. මේ වගේ ඇඟිලි දෙපැත්තෙන් නවලා ගාගද්දි හොඳට මුණට ඇප්ලයි වෙනවා. ඉතින් මේ වගේ ගාගන්න. ඇසට කළු වෙනකොට ඔයාලට අයිස් කියුබ් එකකින් මේක කරලා ඉවර වෙලා ඇසට ගාගෙන ඊට පස්සේ ඇලෝවෙරා ජෙල් ගා ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලත් ගෙදර ඉද්දී කොලොන් එකක් හරි පර්ෆියුම් එකක් හරි පාවිච්චි කරන වොෂ් එකක් දාලා ඉන්න වෙලාවට ඒ වගේම ඔයාලා උදේට පුළුවන් නම් වොෂ් එකක් දාන්න, ඒ මහන්සි වෙලා හවසට වගේ වොෂ් එකක් දාන්න, රැට වොෂ් එකක් දාන්න. එතකොට ඔයාලට ඉන්න පුළුවන් සුවඳට. ඉතින් අපි හැමෝම ආසයින සුවඳකින්. ඉතින් ඔයාලගේ හොඳ good vibration එකක් ඔයාලගේ ඇඟෙන් නිකුත් වෙනවා. ඒක නිසා සුවඳට ලස්සනට හැම වෙලාවෙම ඉන්න බලන්න. මම ආයි ලිප් බාම් එකක් පාවිච්චි කරනවාට. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ දේවල් වලින් ඔයාලගේ රූප ලස්සන කරගන්න. ඉතින් තමන් ගෙදරට ලස්සනට ඉද්දී තමන්ව කණ්ණාඩියෙන් පේනවා ලස්සනට. එතකොට අපිට අපිව ලස්සනට පේන තරමටම අනිත් අයටත් අපිව ලස්සනට පේන්න ගන්නවා. ඉතින් නිතරම ලස්සනට පිළිවෙලට සුවඳට ඉන්න බලන්න. මම ඉතින් මේ වෙලෙ බොඩි ලෝෂන් එක ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. මගේ ගොඩක් වීඩියෝ වල තියෙන දෙයක් තමයි මෙන්න මේක. ඒ වගේම මෙන්න මේ පර්ෆියුම් එකත් මාරම සුවඳයි. ඉතින් මම මෙන්න මේකෙන් ටිකක් ගහගත්තා. මේක ගොඩක්ම සුවඳයි. ඉතින් ඔයාලට පුළුවන් නම් තියනවා නම් මේක හොයලා බලන්න. තියද්දන්න මාරම සුවඳයි මේක. මම ඉතින් මේ වගේ වතුර එකක් අරගෙන සමන් පිච්ච මල් කඩලා දා ගන්නවා. මේ වගේ දාගත්තම ගොඩක් වෙලා තියාගන්න පුළුවන්. බුදුන් අඳින තැනින් මාරු සුවඳයි. මේ වගේ මල් තියාගත්තම මම බුදුන් අඳින තැන සුවඳ ගන්න තව මෙන්න මේකත් පුරව ගන්න හිතුවා. ඔයාලට මේ වගේ එකක් ගෙදරදී උනත් හදා ගන්න පුළුවන්. බාර්බිකියු ස්ටික් දාලා මේ වගේ පොඩි බොටල් එකකට බාර්බිකියු ස්ටික් දාලා ඔයාලට සුවඳ ගන්න. මම නම් ලයිසෝල් කියලා මේ රෝස පාට එක දැම්මේ. ඔයාලට පුළුවන් ඔය මේ ඒ වගේ සුවඳ ගන්න ඕනම එකක් දාගන්න. ඔන්න ඉතින් ගිලන් පස අම්ම ගෙනත් දුන්නා. ඉතින් මම ඔන්න ඒවත් බුදුන්ට පූජා කරා. ඒ වගේම යශෝදරාතිරිණිටත් පූජා කරන්න අමතක කරේ නැහැ. ඉතින් කට්ටිය කියනෝනේ දවල්ට බුදුපහන තියන්න හොඳ නැහැ කියලා. එහෙම එකක් නැහැ ඇත්තටම. ඔයාලා පිරිසිදුව ඔයාලගේ හිතට සැනසීම දෙන ඕනම වෙලාවක ඔයාලට බුදුපහන තියන්න පුළුවන්. එහෙම නිශ්චිත වෙලාවක් නැහැ. මම නම් මට පුළුවන් වෙන ෆ්‍රී වෙලාවක
මම අනිවාර්යෙන්ම මම පිරිසිදු වෙලා බුදුපහන තියනවා. මට මේක ගොඩාක් වටිනවා මගේ ජීවිතේට මේ වගේ බුදුපහන තියලා මගේ හිතට ගොඩාක් සැනසීම ගෙනත් දෙනවා. ඔයාලත් පුළුවන් වෙලාව තියෙනවා නම් බුදුන් අනිවාර්යෙන්ම වැඳලා උදේ පටන් ගන්න නම් හොඳයි. උදේ පාන්දර බුදුන් වැඳලා පිළිවෙලට වැඩ ටික පටන් ගන්න. ඒක ඔයාලගේ ජීවිතේට හැමදාම වටිනවා. ඔයාලගේ ජීවිතේ කවදාවත් වරදින්නේ නැහැ. ඒක නිසා මම උදේම හරි හවසට හරි දවල්ට හරි බුදුපහන පත්තු කරනවා. මට ගොඩක් කරපු වැරද්ද තමයි මට ෆ්‍රී වෙලාවක් එකක් හිටියේ මම බුදුන් වඳින්න. ඒකෙන් මට ගොඩක් දවස් වලට බුදුන් වඳින්න බැරි වෙච්ච උනේ. ඉතින් ඒක නිසා දැන් මම එහෙම බලන්නේ මට පුළුවන් වෙලාවට මම බුදුන් වඳිනවා. ඉතින් බුදුන් වැඳලා මම රැට ආවා. පොඩ්ඩක් එළියට වෙලා ඉඳන් ඉන්න. මේ වෙලාවේ හරියම නිදහස්, හරියම නිස්කලංකයි. ඉතින් මේ ඉන්නේ මගේ යාළුවා දෙන්න. ඉතින් තව පූබවෙක් ඉන්නවා. එයාව ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඉතින් මම පොඩ්ඩක් වෙලා මෙයාලත් එක්ක හුරතල් වින්දලා ටිකක් වෙලා ඉඳන් හිටියා. බලන්න මේ පැත්ත මාරම ලස්සනයි රැට. මාරම නිදහස්. ඉතින් ඔයාලත් ෆෝන් එකේ ඉන්න නැතුව හැමතිස්සෙම ඔයාලත් පොඩ්ඩක් ඔයාලටම ටයිම් එකක් වෙන් කරලා පොඩ්ඩක් එළියට ඇවිල්ලා නිදහසේ ඉඳන් හරි ඉන්න බලන්න. පොඩ්ඩක් සබදාමත් එක්ක ඉන්න බලන්න. ඔයාලා දන්නේම නැතුව ඔයාලට දුකක් තියෙනවා නම් ඔයාලා මොකක් හරි මානසික පීඩනයකින් නම් ඉන්නේ ඔක්කොම නැති වෙනවා. අපි සබදාමත් එක්ක ඉන්න තරමටම. ඉතින් මම මෙන්න මේ වගේ මල් ටිකක් කඩාගත්තා. මගේ channel එකක් මම පටන් ගන්න ඉන්නවා. ඉතින් මෙන්න මෙහෙත් ඇවිල්ලා මගේ පස්සෙන්. එයා ඉතින් එනවා මගේ පස්සෙන් මට හරි ආදරෙයි. ඉතින් මම මේ වගේ මල් ටිකක් කඩාගත්තා වත්තේ. ඉතින් ඔයා ඇවිල්ලා ඉන්නේ අපේ අනිත් පූ බබා. ඉතින් එයා ගියා. මම ඉතින් මගේ channel එක පටන් ගන්න ගත්තා. ඒක හදන්න ගත්තා. ඉතින් මම channel එක මේ පාර හදන්න හිතුවේ නිකම් පොතක් අරගෙන ඒක ලස්සන කරගන්න හිතුවා. මෙන්න මේ වගේ රෙදි වලින්. ඉතින් ඔයාලත් පුළුවන් ඔය වැඩක් නැති රෙද්දක් අරගෙන මෙන්න මේ වගේ ස්ටේප්ලර් කරලා ලස්සනට හදාගන්න. ඉතින් මම channel එක හදන්න කී වැරදුනා. මම ඊළඟ දවසේ ඔන්න බඩු ටිකක් ගෙනාවා. මේක හදලා ඉවර කරගන්න. ඉතින් මම වෙන රෙද්දක් ගන්න හිතුවා. අර රෙද්දෙන් අමාරුයි මට වැරදුනා කපද්දී. ඉතින් මම මෙන්න මේ රෙද්ද ගත්තා. මේ රෙද්ද හරිම ලස්සනයි. ඉතින් ඔයාලා හොඳ කතුරක් ගන්න මේක හදද්දී කතුරෙන් අපිට ලස්සනට හදා ගන්න පුළුවන්. ඉතින් ලස්සන රෙද්දක් ගන්න මේ සිල් ගන්න එපා. එතකොට රෙද්දේ හැමහා යන බලනවා. පොඩ්ඩක් ඝනකම් රෙද්දක් ගන්න මේ වැඩේට. දෙවෙනි පාට හදපු එක නම් මාර ලස්සනට ආවා. ඉතින් මගේ මේ කලින් හදපු එකටම තමයි මම මේ දෙවෙනි පාටත් රෙද්දක් හයි කරේ. මේ තියෙන channel එක ඇතුළ ඉතින් මම මේ වගේ නවාගත්ත ලස්සනට මේවා කොටස් වලට වෙන් කරන්න. ඉතින් මම channel එකට හදන්න ඊළඟ දවසෙත් ගිහිල්ලා බඩු වගේක් ගෙනාවා. ඉතින් මේ තමයි ඒවා. ඔයාලා channel එක කරන්න ගන්නවා නම් TikTok එකේ එක page තියෙනවා. ලස්සන stickers card ඔය එක පොඩි items ගන්න. ඉතින් මම නම් එහෙම ගත්තේ නැහැ. හැබැයි ඔයාලා ගන්නවා නම් එහෙම ගන්න. එතකොට ඔයාලට ලේසි වෙයි. ඉතින් මම channel එක මේ විදිහට තමයි පටන් ගන්න ගත්තේ. ඉතින් channel වලක ගොඩක් තියෙනවා මේ විදිහේ ready to channel කියන්නේ ඔයාට දැන් තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙලා කරන channel එක. ඔයාලා daily channeling කරන්නත් පුළුවන්. ඔයාලගේ දිනදා දේවල් ඒවා ලියන්න. ඒ වගේම ඔයාලගේ photos දාලා ඔයාලට අර මතක් වෙන memories මතක් වෙන ඒ වගේ channel කරන්න පුළුවන්. ඉතින් ඔයාලා කැමති විදිහට ඔයාලා ආස විදිහට එක විදිහට channeling කරන්න ගන්න පුළුවන්. ඉතින් මමත් ඉතින් එක විදිහට ෆොටෝස් දාලා බකට් ලිස්ට් එකක් දාලා ඒ වගේ මට ආස හිතෙන විදිහට තමයි මම channel එක පටන් ගන්න හිතුවේ. තව ඔයාලගේ goals, ඔයාලගේ achievements ඒ වගේ වට mission board එකක් මෙන්න මේ channel එකේ හදා ගන්න පුළුවන්. ඉතින් journaling කරන එක ගොඩක් වටිනවා. මොකද අපේ ජීවිතේට අපි තනියම දෙයක් හිතලා අපේ goals ගැන අපිවම තීරුම් ගන්න මේ journal එක අපිට ගොඩක් වටිනවා. ඉතින් ඔයාලගේ mission එහෙම තියෙනවා නම් ඔයාලගේ goals එහෙම මේ journal එකේ ලියන්න. ඒව අනිවාර්යයෙන්ම ඔයාලා කරන්න. ලියනවා විතරනේ කරන්න. ඉබේ පහළ වෙන්නේ නැහැ. ඉතින් කටි හිතන් ඉන්න ජර්නල් එක ලියුවම ඉබේ පහළ වෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඔයාලටම ගෝල් එකක් හදාගෙන ඉතින් ඒව ලියලා ඉවෙනුවෙන් වැඩ කළා. ඔයාලට පුළුවන් ඒකේ චැලෙන්ජ් එකක් විදිහට යන්න. ඉතින් ඒව ඉස්සරහින් ටික් දාගන්න. ඉතින් මම මේ වගේ දේවල් කරනවා. ඉතින් ඔයාලත් කරලා බලන්න ආසිතනවා. ඉතින් ඒකට ඔයාලට ස්ටිකර්ස් මෝඩ් නැහැ. ඔයාලට චිත්‍ර අඳලා එහෙම ජර්නල් කරන්න පුළුවන්. මේකට ලොකු වියදම් යන්නෙත් නැහැ. ඔයාලා චිත්‍ර වලින් කරනවා නම්. ඉතින් අදම පටන් ගන්න ඔයාලගේ ජර්නල් එකත් කරන්න. ලොකුට වියදම් කරන්න ඕනේ. ගෙදර අලුත් පොතක් හරි තියෙනවා නම් ඉතින් ඒ පොතෙන් පටන් ගන්න.
ඉතින් channel එකේ ඉස්සරහට මම ෆොටෝ හරි චිත්‍රයක් හරි තමයි අඳින්න හිතුවේ. ඉතින් අදම එකපාර ඔක්කොම කරන්න බැහැනේ. ඉතින් ඒක මම වෙනදසකට තිබ්බා. මේ ටික තමයි මම කළේ. ඉතින් ඉවර වෙනකම් වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ගොඩාක් ස්තුතියි. Thanks for watching. ආයෙත් වීඩියෝ එකක් අරගෙන මම ඉක්මනට වෙන්නම්.